ක්‍රිකට් තාවකාලිකයි. අප උපයාගත් යාළුකම් මනුස්සකම් සදාකාලික වග ඔබ කිසිදාක කිසි දිනක අමතක කරන්නට එපා. මද අප සුන්දර මිනිස්සුන් මේ සැහැල්ලු පන්දුව තුළ උපයා ගන්නට ලැබීම ධනාත්මක ධනයක්. මදමා සුළු ජාතිකයෙක් අන්‍යාගමිකයෙක් වුවත් අපට විවිධ පළාත්වල අද අමුණු කළට අහවම ප්‍රධාන ජාතීන් ලෙස බෞද්ධයන්ගේ ලැබෙනවා. චරිතයක් කාටවත් බෑ කියන්නේ නැහැ. ඒක තමයි තියෙන්න ඕනේ. මම හිතනවා හාඩි ගත්ත ඉනිෂියේටිව් එක මේ ශ්‍රී ලංකන් කියන කමියුනිටි එක ක්‍රීඩා කරන්න හදපු එක ලොකු දෙයක්. ඒකෙන් අර අපේ තියෙන එකමුතුකම මෙයා වෙනවා. අපි ඉස්සරහටත් බලන්න ඕනේ. අඩුම ගන්න මාසෙකට සැරයක්වත් මේ වගේ සෙල්ලම් කරන්න මේකත් ෆෙයාවෙල් එකක් මේ ගොඩක් අපි මේ පටන් ගත්තේ ඩොක්යුමන්ට් එකේ. ඊට පස්සේ අපිට ෆයිටර්ස් එකේ කට්ටියද අනිත් ක්ලබ් වලද හැමෝටම අර හැමෝම ගිහුවා වගේ උදව් කරන චරිතයක්. රතිෂ් කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට උදව්වක් කරන මිසක් මේ අර ඉග්නෝර් කරන චරිතයක් නෙමෙයි. හැබැයි පුළුවන් නම් පුළුවන් බැරනම් බෑ ඒ වගේ. කරන්නම් කියලා ආයි පස්සට ඇදලා නැහැ. ඉතින් මගෙත් චතුර කිව්වා වගේම රතිය අපේ ඩේ 1 එකේ ඉඳන් ඉන්නවා. රතිය ඇත්තටම තැප්‍රෝබෙන් ලයන්ස් විතරක් ක්‍රීඩකයෙක් නෙමෙයි. එයා all ශ්‍රී ලංකන් හැම ටීම් එකකටම උදව් කරන අපේ සහෝදරයා. ඉතින් අපිට හරි කනගාටුයි එයා යන එක ගැන. ඒ වුණාට අපි හැමදාම මේ මතකයන් රතිය එක තියාගෙන ඉස්සරහට අපි ආරම්භ කරා මාස 6කට වගේ 4කට 5කට කලින් ඒකෙන් සෙට් වෙච්ච සෙට් එකක් තියෙනවා මෙතන 40 ප්ලස් ඊට පස්සේ අපි යන්ත්‍රලා ටිකක් ඉන්නවා දැන් අද ආපු කට්ටියක් එන්න බලාගෙන 40 ප්ලස් එකට එන්න බලාගෙන ඉන්න වෙනම කට්ටියක්. ඉතින් thank you කට්ටියටම සෑහෙන ගමනක් ආවා. මේක අපි දිගටම කරගෙන යන්න ඕනේ. මෙතනින් දැන් එක එක්කෙනා දැන් තුන්දෙනෙක් අඩු වෙලා ඉන්නේ මේ ෆොටෝ වලින්. ටීම් එකේ ඩේ 1 එකේ ඉන්න සමාජිකයෙක් අතරගුව රතිෂ් සෑහෙන අපිට උදව් කරලා තියෙනවා. and ඒ මචං ඒ සපෝට් එකට ඇත්තටම දැන් අපි ඉන්න තැනත් හොඳයි සෑහෙන හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා හැමෝගෙම. ඒ මචං දීපු හැම සහයෝගයකටම thank you very much මචං. අනික හැම ටීම් එකකටම මම රතිෂ් ඇවිල්ලා ඕන දෙයක් කිව්වොත් කරන්න නැතුව ඉන්න හැම සපෝට් එකකම ඕන සපෝට් එකක් දෙනවා. first of all අද මේ ආපු හැම දෙනාටම ආපු නැති කඩ දන්න ඕනකම නෙමෙයි ඒගොල්ලන්ට වැඩ අපි ඉස්සෙල්ලාම thank you. මොකද අද කිසි දවසක් normal එකක් නෙමෙයි. උදේත් අපි සෙල්ලම් කරලා උබේ වෙලා ආය පැය දෙකේ බ්‍රේකින් ආවිලා සෙල්ලම් කරනවා කියන ලේසි නෑ. ඒ ආවේ මේක ආදරයට ඔක්කොටම මේක thank you අදවතෙන්ම අන්තික මේක ඕගනයිස් කරපු ආඩේයා විලන් අයියා චතුර රමේෂ් ඔක්කොටම thank you. මං ගැන හිතලත් මට මම